සමහරු මෙතෙන්ට ඇවිල්ලා නාලා ඇති අමුණුපුර නාබොක් ඔය අද මෙන්න තියෙන විදිය. ආන් අර අතන මොකට මේ පේන ගල තියෙනවනේ. උඩ ඉඳලා ටොන් ගානක් විශාල මෙන්න මේ ගල උඩ ඉඳන් ඇවිල්ලා අතන ගලේ වැටිලා අඩි 150ක් විතර උඩින් විසි වෙලා එනවා මෙතෙන්ට. මේ අම්මලා මේක ඇහෙන් දැකපු අය මේ අම්මගේ කකුල් පන නැති වෙලා තියෙනවා ඒක දැක්කට පස්සේ. ඔබ දන්නවද මේ ගල විසි වෙලා ඇවිල්ලා මෙතන රම්බණ්ඩ මාමා කියලා මාමා කෙනෙක් ඉන්නවා. ඒ මාමගේ නිවස තිබිලා තියෙන්නේ මෙතන. මේ ගල උඩින් වීසි වෙලා ඇවිල්ලා මේ මාමගේ ගේට් යට කරගෙන තල්ලු වෙලා ඔය ඇවිත් තියෙන්නේ. ඒ ලොකක්වත් නැති වෙලා ඉන්නේ. මෙතන මේ අම්මලගේ දරුවන්ගේ ගේ උඩ තමයි දැන් ওই ගල තියෙන්නේ. ඊට මෙහා පැත්තේ තිබිච්ච රම්බණ්ඩ මාමගේ ගෙදර ඔය ගලට යට වෙලා ඒ මාමගේ දේහය තාමත් හොයාගෙන නැහැ. මෙතන තාමත් ඒ දේහය තියෙන්නේ. මේක හරි ඇහෙද්දි සංවේදී සිද්ධියක්. මේ ගමේ සිද්ධ වෙච්ච එකම මරණය මෙතන මරණේ. ඒකේ හිතා ගන්න බැරි දේ තමයි මේසා විශාල ගලක් උඩින් ඇවිල්ලා අඩි 150ක් විතර අහස් යාත්‍රාවක් වගේ කියලා මේ අම්මලා කියන්නේ. උඩින් ඇවිල්ලා මේක විශ්ව වෙලා වැටෙනකොට ඔබ හිතන්නේ මොන කර්මයක්ද කියලා